හරි ළමයි අපිට කතා කරන්න තියෙන ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය ගැන. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ ටික ඉස්සරහට බලාගෙන යන්න. හරි. අපි යම් පාඩමට. ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය ගත්තාම අපි මේක ගැන රචනා ප්‍රශ්නයක් අපිට ලියන්න තියෙනවා. ඒ රචනා ප්‍රශ්න ලියද්දී අපි ලියන්න ඕන පියවර ටිකක් තියෙනවා. ඒ පියවර තමයි අපි ඉස්සලාම ශුක්‍රාණු ජනනය කියන්නේ මොකක්ද කියලා ලියන්න ඕන. ඒක සිද්ධ වෙන්නේ කොතනද කියලා ලියන්න ඕන. ඒ සඳහා කොච්චර කාලයක් ගත වෙනවද කියලා ලියන්න ඕන. එක දවසකදී කොච්චර ශුක්‍රාණු නිපදවනවද කියලා ලියන්න ඕන. ඩිම්බ ජනනය සමග සංසන්දනය කරද්දී ශුක්‍රාණු ජනනය වෙනස් වෙන දේවල් මොනවද කියලා ලියන්න ඕන. හරි. අපි පළවෙනියටම බලමු. හරිද? පුංජන්මාණු, ඒ කියන්නේ ශුක්‍රාණු ජනනය කියන්නේ මොකක්ද කියලා. ශුක්‍රාණු ජනනය කියන්නේ පුංජන්මාණු ඇති කිරීමේ ක්‍රියාවලිය තමයි ශුක්‍රාණු ජනනය කියන්නේ. සිදුවන ස්ථාන ගත්තාම සිදුවන ස්ථාන තමයි හරිද? ශුක්‍රදර නාලිකාවල තමයි සිද්ධ වෙන්නේ. ශුක්‍රදර නාලිකාවල කිව්වට ශුක්‍රාණු විභාජනය වීම, පරිණත වීම, ඒවා සචලන භාවයට පත් වීම ශුක්‍රදර නාලිකාව පුරාම සිද්ධ වෙනවා. හරිද? ඒක දිගටම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ශුක්‍රදර නාලිකාව මේවා හදනවා කිව්වට හරිද? එක තැනක් කියලා නෑ. ඒක දිගටම පරිණත වීම, විභාජනය වීම දිගටම සිද්ධ වෙනවා. හරිද? හරි. ගතවන කාලය ගත්තාම විශිෂ්ට ශුක්‍රාණු මාතෘ සෛලයකින්, ඒ කියන්නේ ශුක්‍රාණු මාතෘ සෛලයකින් පරිණත ශුක්‍රාණු නිපදවීමට ගතවන කාලය සති 7ක් විතර වෙනවා. ඔයාලට මතකද? අපි උෂණයේ මීටර 6ක් විතර දිග ශුක්‍රදර නාලිකාව දිගේ ශුක්‍රාණු එන්නම ගත වෙච්ච කාලය කොච්චරද කියලා. සති 7ක් ගත වුණා. මේකට ඒ කියන්නේ ශුක්‍රාණු ජනනය වීමට සති අරකට සති 3යි, මේකට සති 7ක් ගත වෙනවා. කොච්චර නිපදවනවද කියලා බැලුවොත් එක් දිනයක් තුලදී නිපදවන ශුක්‍රාණු ජනනයේදී හරිද ශුක්‍රාණු මිලියන 100 ගණනක් හදනවා. හරි. ඊට පස්සේ ඩිම්බ ජනනය සමග සංසන්දනය කරද්දී ශුක්‍රාණු ජනනයේ වෙනස්කම් දෙකක් ගැන කතා කරන්න තියෙනවා. පළවෙනි එක තමයි ශුක්‍රාණු ජනනයේදී එක් ශුක්‍රාණු මාතෘ සෛලයක් ඕන්න විභාජනය වීමෙන් හදන ප්‍රාක් ශුක්‍ර හතරම පරිණත ශුක්‍රාණු බවට පත් වෙනවා. පරිණත ශුක්‍රාණු බවට පත් වෙනවා. ළමයි මෙහෙමයි. මේ තියෙන්නේ ඌරනේ, ඒ කියන්නේ මෙතන තියෙනවා ශුක්‍රාණු මාතෘ සෛල, ශුක්‍රාණු ප්‍රාථමික ශුක්‍රාණු සෛල. හරිද? ප්‍රාථමික ශුක්‍රාණු සෛල ඌනනේ විභාජනයෙන් ලක් වෙලා, ඌනන විභාජනයෙන් ලක් වෙලා ප්‍රාක් ශුක්‍ර හතරක් හදනවා. මේ හදන හතරම පරිණත ශුක්‍රාණු බවට පත් වෙනවා. හැබැයි අණ්ඩ ජනනයේදී ඕක වෙනස්. අණ්ඩ ජනනයේදී අණ්ඩ මාතෘ සෛල තියෙනවා, ප්‍රාථමික අණ්ඩ සෛල තියෙනවා. ඒ ප්‍රාථමික අණ්ඩ සෛල ඌන විභාජනයෙන් ලක් වෙනවා, ඌනනිය දෙකට ලක් වෙනවා. හදනවා සෛල හතරක්. ඒකෙන් එකයි ඩිම්බය බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අණ්ඩ සෛලයේ බවට පත් වෙන්නේ එකයි. අනිත් ඒවා විනාශ වෙලා යනවා. හරි. එතකොට ඒක අණ්ඩ ජනනය සමග සංසන්දනය කරද්දී ශුක්‍රාණු ජනනයේ තියෙන එක් වෙනස්කමක්. අනිත් එක තමයි වැඩි වියට පැමිණීම සමග ආරම්භ වන ශුක්‍රාණු ජනනය ජීවිත කාලය පුරාම සිද්ධ වෙනවා. හැබැයි මතකද ස්ත්‍රීන්ගේ ආර්තව හරණය කියලා දෙයක් සිද්ධ වෙනවා. ඒකෙන් පස්සේ ඩිම්බ ජනනය සිද්ධ වෙන්නේ නැහැ. හරි. අපි යමු ශුක්‍රාණු ජනනයේ ප්‍රධාන පියවර ගැන බලන්න. හරිද? ළමයෙක් ඉපදෙද්දී එහෙම නැත්නම් කලලයක් ඇති වෙනවනේ. ওই කලලයේ සෛල 7ක් 8ක් තමයි තියෙන්නේ. ඒ තියෙන කලලයේ තියෙන සෛල 7-8 ටික ටික අණුන විභාජනයෙන් ලක් වෙලානේ පරිණත, ඒ කියන්නේ සම්පූර්ණ ජීවියා හැදෙන්නේ. ඒ ජීවියා එහෙම අණුන, ඒ කියන්නේ විභාජනය වෙලා ඒ තියෙන සෛල වලින් හැදෙද්දී ජීවියෙක් ඒකෙන් ඒකේ තියෙන, ඒ කියන්නේ කලලයේ තියෙන මූලිකම පළවෙනි සෛල ටිකට කියනවා කලල මූලික සෛල කියලා. ඒ මූලික සෛල හරිද විභාජනය වෙලා දැන් මුළු ඇඟම හදනවා. ඒ ඇඟ හදද්දී මූලික සෛල වල තියෙන සමහර මූලික සෛල විභාජනය වෙලා ශුක්‍රාණු, ඒ කියන්නේ මොනවාද? මූලික ජන්මාණු සෛල හදනවා. ඒ කියන්නේ ජන්මාණු සෛල හදන්න ඕන දේවල් හදනවා. හරිද? ඒක තමයි මේ කියන්නේ. කලලයේ ඇති මූලික සෛල අණුන විභාජනයෙන් ලක් වෙලා මූලික ජන්මාණු සෛල හදනවා. මේ කලල අවස්ථාවේ ඇති වෘෂණවල මූලික ජන්මාණු, කලල අවස්ථාවේ ඇති වෘෂණවල මූලික ජන්මාණු සෛල අණුනණයෙන් බෙදලා හරිද? ශුක්‍රාණු ඇති කරන ශුක්‍ර මූලික සෛල හදනවා. ශුක්‍රාණු ඇති කරන ශුක්‍ර මූලික සෛල හදනවා. ඒවා ශුක්‍රදර නාලයේ බාහිර ධාරයේ පිහිටනවා. මතකද මං කිව්වා අර මෙහිම තියෙන එකේ මෙන්න මෙහිම ධාරයේ සෛල ටිකක් තියෙනවා. අන්න ඒ ධාරයේ තියෙන සෛල අණුනණයෙන් විභාජනය වෙලා තමයි ශුක්‍රාණු හදන්නේ කියලා මම කිව්වා. මතකද? අන්න ඒක තමයි මෙතන කියන්නේ මේ. හරි. එතකොට ඔන්න අණුනණයෙන් බෙදලා මූලික ජන්මාණු සෛල හැදුවා. ඒ මූලික ජන්මාණු සෛල තමයි අර ශුක්‍රදර නාලයේ බිත්තියේ ධාරයේ පිහිටලා තිබ්බේ. ඒවා අණුනණයෙන් බෙදලා ශුක්‍රාණු මාතෘ සෛල හදනවා. ශුක්‍රාණු මේ තියෙන්නේ විස්තරේම තමයි. ඔයාලා ලියන්න දෙයක් නැහැ. ලියන්න තියෙන්නේ මූලික ජන්මාණු සෛල හදනවා. ඒ මූලික ජන්මාණු සෛල අණුනණයෙන් බෙදලා ඒ මූලික ජන්මාණු සෛල ශුක්‍රදර නාලයේ ධාරයේ පිහිටනවා. ඒ ධාරයේ පිහිටන ඒ මූලික ජන්මාණු සෛල අණුනණයෙන් බෙදලා ශුක්‍රාණු මාතෘ සෛල හදනවා. ශුක්‍රාණු මාතෘ සෛල අණුනණයෙන් බෙදලා ප්‍රාථමික ශුක්‍රාණු සෛල හදනවා. මේ මූලික ජන්මාණු සෛල මෙහිම හදද්දී හරිද? මේක දැන් අණුනණයෙන් ලක් වෙලා සෛල දෙකක් හදනවනේ. ඒ හදන දෙකම ශුක්‍රාණු මාතෘ සෛල බවට පත් වෙන්නේ නැහැ. එක සෛලයක්
ආයෙත් මූලික ජන්මානුසෛල බවට පත් වෙනවා. හරිද? එහෙම එක සෛලයක් මූලික ජන්මානුසෛල බවට පත් වෙන හින්දා තමයි පුරුෂයින්ගේ සුක්‍රාණු ජනනය අඛණ්ඩ ක්‍රියාවලියක් වෙලා තියෙන්නේ. ස්ත්‍රීන්ගේ මෙන්න මෙහෙම මූලික ජන්මානුසෛල මෙහෙම වෙන්නේ නැහැ. මේ හදන දෙකම මෙහෙම මොනවාද? අණ්ඩ මාතෘසෛල බවට පත් වෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? මූලික ජන්මානුසෛල ස්ත්‍රීන්ගේ ඉවර වෙනවා. හැබැයි පුරුෂයන්ගේ එහෙම වෙනවද නැහැ. හේතුව මූලික ජන්මානුසෛල බෙදලා හදන සෛල දෙකෙන් එකක් නැවත මූලික ජන්මානුසෛල හදන්න දායක වෙනවා. එහෙම නැත්නම් මූලික ජන්මානුසෛල බවට පත් වෙනවා. හරි. ඔන්න සුක්‍රාණු මාතෘසෛල හැදුවා. සුක්‍රාණු මාතෘසෛල අනුන්‍ය බෙදලා ප්‍රාථමික සුක්‍රාණුසෛල හැදුනා. ප්‍රාථමික සුක්‍රාණුසෛල වලට පේනවා ද්විගුණයි. දෙකයි එන්නේ. ඒවා ඌණණයට ලක් වෙලා ඊට පස්සේ ඌණණයේ දෙකට ලක් වෙලා ප්‍රාක් සුක්‍ර හතරක් හදනවා. හැබැයි මේක ද්විගුණයි මේක ඒක ගුණයි. අපිට ඒ අනුව කියන්න පුළුවන් ප්‍රාථමික සුක්‍රාණුසෛල ඌණන විභාජනයෙන් ලක් වෙලා ප්‍රාක් සුක්‍ර හතරක් හදනවා සේම ද්විගුණ සෛල වලින් ඒක ගුණ සෛල සෑදීම සිද්ධ වෙනවා කියලා. හරි. එතකොට මේ ප්‍රාක් සුක්‍ර හතරෙන් හදන මේ ප්‍රාක් සුක්‍ර හතර තියෙන ප්‍රාක් සුක්‍ර සෛල හතර ඒවා ලාක්ෂණික හිසක් වලිගයක් මැද කොටසක් තියෙන සුක්‍රාණු සෛල බවට පත් වෙනවා. තේරුණාද? ලාක්ෂණික හිසක් වලිගයක් මැද කොටසක් බවට පත් වෙන සුක්‍රාණු සෛල බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ අපිට කාරණා ටිකක් කතා කරන්න තියෙනවා මෙන්න මේව ගැන. හරිද? මොනවාද? අපිට කතා කරන්න තියෙනවා ඊට පස්සේ අර ඉන්හිබින් හෝමෝනය ගැන නම්මනම් දේවල් ටිකක් ගැන. හරි. මේ තියෙන හදපු සුක්‍රාණු තරලෙන් පිරි නාලිකා කුහරයට නිදහස් වෙනවා. ඉතින් හරිනේ මේ මෙහෙම තියෙනවා සුක්‍රදර නාලය. සුක්‍රදර නාලයේ බිත්තියෙන් තමයි සුක්‍රාණු හදන්න ගන්න. ඒවා මේ නාලයේ තියෙනවා තරලෙන් පිරිච්ච කුහරයක්. ඒ කුහරයට ඒ සුක්‍රාණු නිදහස් කරනවා. ඊට පස්සේ මේ කුහරයේ දිගේ ඒවා ගිහිල්ලා අවසානයේ අපියුෂණයට එනවා. අපියුෂණයේදී විසර්ජන අවස්ථාවේදී සුක්‍රාණු පිට වෙනවා. ඕක තමයි කතාව. හරි. තව අර ඉන්හිබින් හෝමෝනය, ලේඩික් සෛල, සර්ටෝ සෛල ගැන තායෙත් කතා කරන්න තියෙනවා. අපි දැන් වීඩියෝ 3කදී මේ තුන්වෙනි වතාවට කතා කරන්නේ. ඒකත් ඉතින් ලියලා දාන්න සුක්‍රාණු ජනනීය පියවර වලට අදාළව. හරිද? එසේ වල මාකින්නේ කොහොම වෙයිද කියලා දන්නේ නැහනේ. ඔයාලා ලියලා දාන්න. හරි. වැඩි වේට පැමුණාට පස්සේ සුක්‍රදර නාලිකා අතර පිහිටන මම කිව්වා සුක්‍රදර නාලිකා අතර තියෙන සම්බන්ධක පටකයේ තියෙනවා ලේඩික් සෛල කියලා මේ සෛල වර්ගයක්. ඒ ලේඩික් සෛල වලින් තමයි පුරුෂ හෝමෝනය හදන්නේ. පුරුෂ හෝමෝනය මොකද්ද? ටෙස්ටොස්ටෙරෝන්. ඒ ටෙස්ටොස්ටෙරෝන් තමයි සුක්‍රාණු ජනනය දිර්ගන්වන්නේ. සුක්‍රදර නාලිකාවල මැද කොටස ඒ කියන්නේ සුක්‍රදර නාලිකාවල බිත්තියේ ඉඳන් මැද කොටසට අරියව විහිදෙන සෛල ටිකක් තියෙනවා. ඒවට කියනවා සර්ටෝල් සෛල කියලා. මෙන්න මේ සර්ටෝල් සෛල තමයි ඉන්හිබින් හෝමෝනය හදන්නේ. ඒ ඉන්හිබින් හෝමෝනය මගින් සුක්‍රාණු ජනනය නිෂේධනය කරනවා. ඒක හෝමෝන පාලනයට අපි කතා කරමු. හෝමෝන පුරුෂ ප්‍රජනන පද්ධති හෝමෝන යාන්ත්‍රණයට කතා කරමු. හරි. අනිත් එක තමයි සර්ටෝල් සෛල කාර්යය තමයි විවිධ සුක්‍රාණු ජනනීය විවිධ අවධිවල තියෙන සෛල වලට සන්ධාරණය හා ආරක්ෂාව සැපයීම. හරි. එතකොට සුක්‍රාණු ජනනීය මූලික පියවර ටික ඉවරයි. ඊට පස්සේ සුක්‍රාණු වක ව්‍යුහය සහ ඊට පස්සේ සුක්‍රාණු ජනනයට අදාළ හෝමෝන යාන්ත්‍රණය ගැන කතා කරලා පුරුෂ ප්‍රජනක පද්ධතිය ඉවර කරලා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට යන්න. හරි. එහෙනම් channel එකට අලුත් කෙනෙක් නම් channel subscribe කරන්න. වැඩ ටික ලස්සට කරගෙන යන්න. එහෙනම් ළමයි ජයෙන් ජයම